ඉන්දිය ආයෝජකයන් සඳහා විශේෂ ආයෝජන කලාපයක්. සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව මෙම ආයෝජන කලාපය නිර්මාණය කර දිය හැකි බව අමාත්‍ය මනෝ විජේරත්න මහතා පවසයි. ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන කණ්ඩායමක් සමග සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දැනට චීන ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් මීරිගම ප්‍රදේශයේ මෙවැනිම විශේෂ ආයෝජන කලාපයක් ඉදිකරගෙන යන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රජය ඊට අවශ්‍ය සියලු යටිතල පහසුකම්ද සලසයි. ත්‍රස්තවාදය අවසන් කර රට නව සංවර්ධන යුගයක් කරා ගෙන යන මොහොතේ ඉන්දිය ආයෝජකයන් අප රටට පැමිණීම සතුටට කරුණක් බවද විජේරත්න මහතා පැවසීය. ශ්‍රී ලංකාව ඉන්දියාව හා පාකිස්තානය සමග නිදහස් වෙළඳ ගෙවිසුම් දෙකකට එළඹ තිබේ. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ අපනයනයේදී කිසිදු බාධාවක් ඇති නොවන බවද අමාත්‍යවරයා ඉන්දිය ආයෝජකයන් හමුවේ අවධාරණය කළේය. රට වෙනුවෙන් දෙවිපිදු රණවිරුවන් සිදු කළ පරිත්‍යාගය රජය කිසි දිනක අමතක නොකරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මේ දෙමාපියන් වගේම මේ බිරිඳවරු ඒ මහානකත්වය දැනගෙන තමයි ඒ පුතාන් නැත්නම් ස්වාමීන් ඒ හමුදාවට දැරීමට යන්නේ. ඒකම මේ හමුදාවේ සේවය කරන කාලය ඇතුළත ශේෂණ පහුගිය වසර තුල රණවිරුවන් මුහුණ දුන් අභියෝගයන් සියලු දෙනාම දන්නවා. ඒ භයානක තත්ත්වය